ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. ඉතින් අද පුංචි vlog එකක් ගේන්න හිතුවා. පුංචි ගමනක් යනවා අපි හැමෝම එක්ක. බලමු අපි කොහෙද යන්නේ කියලා. මෙහෙම වගා කරලා තියෙනවා දැක්කම ඔයාලට අඳුරගන්න පුළුවන් ඇති මේ කොහෙද කියලා. හැබැයි නුවර එළිය නම් නෙමෙයි. මේ තමයි වැලි මඩ. ඔයාලට මේ මගේ ඉස්සරහින් පේන්නේ මම පෙන්නන්නම්. පොඩි පඩිපෙළක් පේනවා. මේ පඩිපෙළ දිගේ තමයි ගිහින් යන්න පුළුවන් බෝඹුරු වැල්ලට. සෑහෙන්න ට්‍රිප් ඇවිල්ලා ඉන්නවා කට්ටිය බස් වලින්. තියෙන අය නම් දන්නවා ඇති මේ පැත්ත ගැන. මාරම ලස්සනයි, මාරම කූල්. මෙන්න මේ පේන්නේ බෝඹුරු වැල්ල දියැල්ල. මේ හරියට පේනවා චූටියට. ඒ බෝඹුරු වැල්ල දියැලෙන් ගලාගෙන යන වතුර තමයි මෙන්න මේ ඉස්සරහින් ගලාගෙන යන්නේ. එන මෙතනට එන අයට නාන්නත් පුළුවන් පාසුකම් තියෙනවා. ඒ උයාගෙන කන්න, ඇඳුම් මාරු කරන්න ඕන තරම් පාසුකම් තියෙනවා. පාකින් ඇවිත් තියෙන කට්ටිය නම් දන්නවා ඇති මේ තැන ගැන. යනකොට නම් මුලින්ම තියෙන පඩිපෙළ කුමාරී 100ක් විතර. ඊට පස්සේ තනිකර යන්න තියෙන ඝන වනාන්තරයක් මැදින්. ඒ යනකොට නම් චුට්ටක් අමාරුයි. මොකද එක දිගට කෙලින් පාරවල් නැහැ. කස් මුල් තියෙනවා. අර වතුර බඩ ලොකු ඒවා දාලා හරිම අපහසුයි. මෙතනින් යනකොට යන්න ටිකක් අපහසුයි. පොඩි පාරවල් තියෙන්නේ. අපි ගිය දවසෙත් ගොඩාක් ඇවිල්ලා හිටියා මේක බලන්න කට්ටිය. මොකද වීකෙන්ඩ්ස් නේ.
ඔන්න අපි අවසානයට බොඹුරු ඇල්ලට ළඟා වුණා. මේ ඉතින් මගේ පිටිපස්සෙන් බොඹුරු ඇල්ල දිය ඇල්ල. ඇවිල්ලා තියෙන කට්ටිය නම් දන්නවා ඇති. අද නම් ගොඩාක් සෙනඟ හිටියා බොඹුරු ඇල්ල බලන්න ඇවිල්ලා. මාරම ලස්සන තැනක්. හරිම කූල්. ඔයාලත් යන්න ඕන තැනක් තමයි බොඹුරු ඇල්ල දිය ඇල්ල කියන්නේ. එහෙනම් ඉතින් මගේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. බලාගෙන හිටපු මගේ බ්ලොග් එක රස විඳ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. බයි.